මනස දෙස බලනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. දැන් අපි බලන්නේ මොකද්ද? කන්නඩියෙන් ගිහිල්ලා. ඇඟ මූණ ඇඟ සේරම බලනවා. බලන්න ඕන ධර්මයේ නැමැති කැඩපතින් මනස අන්තිම අමාරු වැඩක්. දැන් ඔන්න අපි බලනවා රෑ නින්දට යන වෙලාවේ ඇඳට ගිහිල්ලා අද දවසේ කොහොමද මගේ මනසේ රාගය වැඩ කරපු විදිය උදේ ඉඳලා ඔන්න එතකොට මතුවලා එනවා ඒ අවස්ථාවල රාගය මේ විදියට නැගලා ආවනේ කියලා මතක් වෙනවා. එතකොට කල්පනා කරන්න ඕන දැන් හෙටනම් ඕක කොහොම හරි අඩු කරන්න ඕන. දෙන්න හොඳ නෑ හෙට දවසට. ඊළඟට බලන්න ඕන ද්වේෂය. හොඳට සෙට් වෙලා එනවා මතක් වෙලා එනවා. උදේම ළමයින්ට කෑ ගහලා පටන් ගත්තේ. තේරුණාද? නැගීත් ගමම්ම බැනගෙන තමයි නැගීත් කියලා ඔන්න මතක් වෙනවා. දැන් සමහර තාත්තලා මුළු දවසේම කේන්තියෙන් ඉන්නේ යක්ෂ සේනාධිපතියෝ වගේ. සමහර අම්මලා මේ යක්ෂණියෝ වගේ. ළමයි යක් පැටව යක්ක පෝතකෝවා යක්ක පෝතිකාවා. අම්මලා තාත්තලාටත් පාට් එක දානවා. කස්සනවා. ඔරෝනවා. රවනවා. ගොරෝනවා. බුරනවා. මේ ළමයි මේ කාලේ එහෙම කරලා මේ ළමයාත් එහෙම කරනවද දන්නේ මේ ඉස්සරහින් ඉන්න පොඩි ළමයා. එයා නම් එහෙම කරන්නේ නැතුව ඇති. එයා එහෙම කරන්නේ නැහනේ. සිල් ගන්න හොඳ ළමයි. ඒක තමයි. එතකොට මේ මම මේ නිකමට කිව්වේ. එතකොට දැන් ඔය මෙතෙන්ට බණ අහන්න ආපු අය ඉන්නවා. දැන් අර ළමයි සෙට් එකක් එහෙම බණ අහන්න නැතුව ගියා. කොයි ගියාද දන්නේ. පිරිමි ළමයි ටික. එතකොට මේ අම්මට තාත්තට මේගොල්ලෝ මේ උදේ ඉඳලම පාට් එක දාගෙනම තමයි නැගිටින්නේ. ද්වේෂය. ඊළඟට මෝහය. මෝහය වැඩ කරන විදියත් බලන්න ඕන. සමහර අයට හිටපු ගමන් හිතෙනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද. සමහර ආමුදුරන්ටත් හිතෙනවා. හිතලා නිකන් ඉන්නේ කියනවා. කිව්වට පස්සේ අනිත් කට්ටියත් ඒක ගන්නවා. මෝහය. ඉතින් මේ දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ සියලු දෙනාම දන්නවා අපේ බෝධිසත්වයෝ ලුම්බිනි සල්ුවේනේ තමයි ඉපදුනේ කියලා. දැන් බලන්නකෝ ඉන්දියාවේ ඉඳලා දැන් මේ දැන් ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා දැන් වැඩම කරන්නේ. ඒ උන්වහන්සේ වැඩ හිටපු පිම්බීමේ තමයි ඒවත් තියෙන්නේ. ඉතින් අර කැනීම් වලදී හම්බ වෙලා. එතකොට ඒවා ඊටාම පැහැදිලි. නමුත් මේ අපේ තියෙන මෝඩකමට අර වගේ මෝඩේව හිතෙනවා. මෝහය. ඉතින් දවස පුරා දැන් අද දවසේ නිින්දට යනකොට කෙනෙක් බැලුවොත් මට අද දවසේ රාගය කොච්චරක් හටගත්තද? ඒ රාගය කියන එක ලෝභකමත් එක්ක එන්නේ මේක. මේ ලෝභය. එතකොට ඒවා ළඟ යන්නේ රාග, ලෝභ ඒවා. ඊට පස්සේ ද්වේෂය, තරහව. ඊට පස්සේ මෝහය. ඊට පස්සේ බලන්න ඕන අද දවස තුල මට කොච්චරක් මෛත්‍රිය ඇති වුණාද? මෛත්‍රිය. තරහට විරුද්ධ පැත්ත. මට කොච්චර මේ අද්වේෂය, ඒක තමයි මෛත්‍රිය. ඊළඟට අමෝහය. අමෝහය ඇති වුණාද? ඊළඟට මට කොච්චර මේ ලෝභ නැති බව, අලෝභය, අලෝභය ඇති වුණාද කියලා බලන්න ඕන. ඊළඟට මට කොච්චර මේ ඉවසීම ඇති වුණාද? අද දවස තුර මම කොච්චර ඉවසීම් කරාද? අවස්ථා කීයකදී මට ඕනනම් ඒවට පැටලෙන්න තිබුණා. හැබැයි මම පැටලෙන්නේ නැතුව ඉවසුවානේ කියලා. ඒ වගේ ඒවා මතක් වුණාම මේ හොඳට සතුටු වෙන්න ඕන. මේ මම ඇත්තටම තරහ ගන්න නැතුව එතන හිටපු ඉදිය නම් පුදුම සාගතයි කියලා සතුටු වෙන්න ඕන තමා ගැන. ඒ කියන්නේ ඕන තරම් බනින්න තිබුණා එතෙන්දී. ඒ වෙන්නේ නැහනේ. කියලා රැට තමන් ගැන සෑහෙන ලකුණු දා ගන්න ඕන. මම බැන්නේ නැහනේ අර මිනිස්සයාට මට ඕන තරම් බනින්න තිබුණා. බයින්න නෙමෙයි ගහන්නත් තිබුණා. මම ඒ එකක්වත් කරේ නැහනේ. මගේ පුදුම දියුණුවක් ඇති වෙලා තියෙන්නේ කියලා මේ තමා ගැන සතුටු වෙන්න ඕන. ඒතකොට දවසින් දවස එහෙම බලාගෙන යනකොට අර අඩුපාඩු ටික අඩු වෙලා යනවා. අර ළමයාගේ පුතා ශිෂ්‍යත්ව පාස් කරා කියලා මට කිව්ව ගමන් මම එකපාරට ඉතින් ඒ පුතාගේ ඔළුවත් තිඹලා අනේ බොහොම හොඳයි පුතා මේ
තව ඉගෙන ගන්න ඕන කියලා මං කිව්වනේ. මම සෑහෙන හොඳයිනේ. මං ඒ වෙන ළමයෙක් මේ ඉගෙන ගන්නකොට මට දැන් සතුටු හිතෙනවානේ. අපේ ළමයා පේල් වෙලා තියෙද්දිනේ මං ඒ ළමයාට සෙත් පැතුවේ. අන්න ඉහළ තැන්. අර එක්කෙනෙකු මේ හොඳ වාහනයක් අරගෙන ඇවිල්ලා ආපු ගමන්ම මම ගිහිල්ලා ඔයා වාහනේ ගත්තද බොහොම හොඳයි කියලා මං ඒකට ආශිර්වාද කරානේ. තේරුණාද? දැන් එතකොට තමා ගැන බලන්න. තමා ගැන බලනවා කියන්නේ මනස. මේ මනස ගැනයි බලන්න ඕන. මනස තමයි හදන්න ඕන. මැරෙන කම්ම අමාරුයි මේක හදාගන්න. තේරුණාද? සෑහෙන වෙහෙසක් ගන්න ඕන. ඒ එකින් එක හදන්න එපා. ඉරිසියාව හදාගන්න සෑහෙන කාලයක් යනවා. ඉරිසියාවේ විරුද්ධ පැත්තට අපි කියනවා මුදිතාව කියලා. අනුන්ගේ සැපේදී සතුටු වීම. එතකොට මෙත්තා මෛත්‍රිය හදාගන්න ඕන. කරුණා අනුන්ගේ දුකේදී තමන්ගේ හදවතේ ඇතිවන කම්පාව. ඊළඟට මුදිතා අනුන්ගේ සැපේදී සතුටු වීම. උපේක්ෂා ඕක තමයි අමාරු මේක. අටලෝ දහමේ කම්පා නොවී සිටීම. දවස පුරා එනවනේ. එක්ක ලාභයක් එනවා, එක්ක අලාභයක් එනවා. එක්ක අයසක් එනවා, එක්ක යස එනවා. එක්ක නිന്ദා එනවා, එක්ක ප්‍රශංසා එනවා. එක්ක සැප එනවා, එක්ක දුක් එනවා. අම්මද්දෑම එනවනේ. අම්මද්දෑම එනවා. එතකොට ඕකේ කම්පා නොවී ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අටලෝ දහමේ කම්පා නොවී ඉන්න එක. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. එතකොට මේ අටලෝ දහමේ කම්පා නොවී ඉන්න ඒක මංගල කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මට ඇත්තටම මේ පින්වතුන්ට විශේෂ වශයෙන් ඉස්මතු කරලා පෙන්වන්න ඕන අපිට තියෙනවා විශ්වවිද්‍යාල නෙමේ, ඉස්කෝල නෙමේ, පන්ති නෙමේ, ඔන්ලයින් ක්ලාස් නෙමේ, ඒවට ගිහිල්ලා නෙමේ ඉගෙන ගන්න තියෙන්නේ. මේ ගෙදර ඉන්න ගමන් නිතරම මනස ගැනයි ඉගෙන ගන්න තියෙන්නේ. පැය ගණන් වෙහෙස මහන්සියලා ඉගෙන ගන්න තියෙන්නේ මනස ගැනයි. ඔව්. ඒ මනස ගැන අධ්‍යයනය හරියට කර ගන්න කෙනා විතරයි මරණින් පස්සේ හොඳ තැනකට යන්නේ.